බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 36ක කාලය තුල විටින් විට හෝ දිගුරුම් සහිත වැක්සී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වඩා තද වැසි ඇතිවිය හැකි බවයි. උතුරු මැද පළාතේ මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසිවාර කීපයක් ඇතිවිය හැකි බවත් මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 සිට පැයට කිලෝමීටර් 60ක තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ නිවේදනයේ සඳහන්ව තිබේ. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලට විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40 අතර පමණ තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ විශේෂ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.